ආයියාලුවනේ මම අද ඔයාලව එක්කගෙන යන්නේ ගාල්ලේ තියෙන ලස්සනම ප්ලේසස් එකක් බලන්න. අද අපි යන්නේ ගාල්ලේ ඊයාරේ ජලාශය බලන්න. ඉතින් ගොඩක් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. මේ අපි එහෙනම් ගිහින් බලමුකෝ. මේ තමයි ඊයාරේ ජලාශයට යන පාර. ඉතින් ඔයාලා ගාල්ලේ ඉඳන් එනවනම් ඊයාරට කිලෝමීටර් 15ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. දැන් ටිකක් දුර යන්න තියෙනවා. අපි බලමු නේද ඉස්සරහට ගිහින් කොහමද කියලා. දේවාලය යනවා නම් පුළුවන් තරම් උදේ හරි හවසක හරි යන්න තෝරගන්නවා නම් හොඳයි. මොකද මේ දවල්ට ඉරු එළියත් එක්ක පොඩක් අමාරුයි. ප්‍රශ්න වෙන්න නිසා උදේ හරි හවස හරි දින් තෝරගන්න නම් ගොඩක් හොඳයි. ඒ දෙකේ අමාරු නෑනේ තරම්ම යන්න. ගොඩක් දවල් ගියන් නිසා අවුරස්සනෙත් එක්ක පොඩ්ඩක් ඉතින් අමාරුයි. මේ විදිහට ඉතින් ටිකක් දුර යන්න තියෙනවා යාළුවනේ. ඉතින් මේ ගමනත් හරිම සුන්දර ගමනක්. ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම ගාල්ලි ට්‍රැවලින් කරන්න આવොත් මේ ප්ලේසස් එක නම් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ඉතින් එන්න බලන්න. මෙතනින් උඩට තමයි යාළුවනේ අපිට ජලාශයට යන්න තියෙන පාර. මේ තමයි තියෙන්නේ පාර. මෙතනින් අපි උඩට යන්න ඕන. මේ දෙපසම තියෙන්නේ රක්ෂිතය. ඔන්න අපි දැන් ආවා අපි ප්ලේසස් එකට. ඉතින් ටිකට් එක රුපියල් 100ක වගේ මුදලක් තමයි වැය වෙන්නේ. බලන්නකො යාළුවනේ ලස්සන පාටම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් නිදහසේ ඉඳලා යන්න පුළුවන් හොඳ ප්ලේසස් එකක් තමයි මෙතන. ඉතින් ෆොටෝ ෂූට් වලට වගේ නම් පාටම ලස්සනයි මේ ප්ලේසස් එක. මාරම ලස්සන view එකක් තමයි. පේන ඔයාලට පේනවා ඇතිනේ යාළුවනේ ලස්සන කොහොමද කියලා. ඉතින් ඔයාලත් මේ අත්දැකීම ඉඳ ගන්න මෙතෙන්ට ඇවිල්ලාම බලන්න ඕන. ඉතින් මේක සතිය සෑම දවසකම විවෘතව පවතිනවා. උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්. පොය හැර අනිත් සෑම දිනයකම මේක ඇරලා තියෙන්නේ. විවෘතව පවතිනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා යන්න පුළුවන් ලස්සන. මාරම ලස්සනයි. එතනින් අපිට උඩට ගිහිල්ලා ජලාශය වටේ බලන්න පුළුවන් ලස්සනට. ඉතින් කොන්ක්‍රීට් කෑල්ල පොඩ්ඩක් කැල්ල තුනේ මම නම් හරිම බයෙන් ගියේ. උඩ මේවා
කැඩිලා තියෙන්නේ. ඉතින් මෙතනට ගිහලා ඔයාලට මේ වටේ තියෙන ලස්සන view එක බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්. Thanks for watching.